යලිත් අද දින තට්ටුමාරු දේශපාලන අවසන් කිරීමට වැඩ කරන ජනතාවට කාලය එළඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පැවති එම පක්ෂයේ මැයි රැළියේදී ඔහු මේ බව සඳහන් කළා. නව ආර්ථිකයක් නව සමාජයක් වෙනුවෙන් ජනබලය ගොඩනගන රතු මැයි රැළිය තේමාවෙන් යුතුව පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළියේ පෙළපාලිය අද දහවල් 12ට දෙහිවල SS ජයසිංහ ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වුණා. රැළිය පැවැත්වුණේ කොළඹ BRC පිටියේදී. SS ජයසිංහ ක්‍රීඩාංගණයේ ආරම්භ වූ පෙරපාලිය කළුබෝවිල පාමංකඩ කිරුළපන හයි ලෙවල් පාර ඔස්සේ BRC පිටියට පැමිණීමෙන් අනතුරුව රැළිය ආරම්භ කෙරුණා. කම්කරු පන්තියටත් ගොවි ජනතාවටත් අනෙකුත් වැඩ කරන දීවර ඇතුළු අනෙකුත් වැඩ කරන මුළු ප්‍රජාවටත් යහපාලනය නමින් ක්‍රියාත්මක වෙන මේ දුෂ්ට ආණ්ඩුවේ ප්‍රහාරයට අද ගොදුරු වෙන්න වෙලා තියෙනවා. එහෙනම් මේ ආණ්ඩුව 2020 වෙනකන් තියෙන්න ඕනේ. එතකොට ආණ්ඩුවේ කට්ටිය කියනවා මහමැතිවරණයක් තියෙන්නේ 2020 ලු. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මතක් කරන්න ඕන 2001 ආණ්ඩුව හදලා අවුරුදු 6කට පස්සේ නෙමෙයි මහත්තයෝ මහමැතිවරණ තිබ්බේ 2004 මහමැතිවරණ තියන්න ඔයාලට සිද්ධ වුණා. අවුදර සහෝදරයෝ හිතනවා 2020 වෙනකොට මේ ආණ්ඩුව තියේ කියලා. දැනටම මේ ආණ්ඩුවේ පතුරු ගලවෙන්න පටන් අරගෙන කට්ටියක් එක දිහාවක කට්ටියක් තව දිහාවක ඒකේ තව කැලලක් තව දිහාවක කැඩිලා බිනිලා විසිරලා ගිහිල්ලා තියෙනවා. මේ ආණ්ඩුව 2020 වෙනකන් තියෙන්නෙත් නැහැ. තියෙන්න දෙන්න ඕනෙත් නැහැ. වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, කම්කරු ජනතාව සියලු දෙනා එකපද්ද වෙලා මේ ආණ්ඩුව වට්ටලා මෙතනින් එහාට ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන වැඩපිළිවෙල ජයග්‍රහණය කරන්න ඕනමයි. මේක ඇතුලේ යන්න බෑ. අපි දැකලා තියෙනවා අපේ ගම්වල ඉස්සර ගොවිතැන් කරනකොට උදැල්ලට පණුවක් හැපෙනවා. පණුවගේ කෑලි දෙකම දඟලනවා. ඔළුව පැත්තේ තියෙන කෑල්ල කල්පනා කරනවා දඟල ඒගොල්ලන්ට වලිගයක් එයි කියලා. ඒක තමයි කිරුළපන කරන්නේ. වලිග පැත්තේ තියෙන කෑල්ල කල්පනා කරනවා දඟල ඒගොල්ලන්ට ඔළුවක් එයි කියලා. ඒක තමයි ගාල්ලේ තියෙන්නේ. හැබැයි ගොවිතැන් කරපු අපි හොඳටම දන්නවා වේලේ ඉන්න කොකෙක් ඇවිල්ලා ඔය දෙකම ගිලිනවා. කිරුළපන නාටකමත් ගාල්ලේ නාටකමත් මේ රටේ දේශපාලනයට උවමනා නාටකම් දෙකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම වෙලේ ඉන්න කොකා විසින් විනාශ කළ යුතු දේශපාලන නාටකමක්. නැවත දේශපාලන පෙරළිය සිද්ධ වෙන්නේ පහුගිය ආකාරයට නෙවෙයි. දෙපැත්ත තරඟට මාරුවට ගෙපු දේශපාලන යුගය අවසන් කරන්න ඕන. ඒ අවසන් කිරීම සඳහා තමයි BRC පිටිය දෙවනත් කරලා වැඩ කරන ජනතාව එක්රැස් වී සිටින්නේ මේ ගමන අවසන් කරන්න සූදානම් අවසන් කළ යුතු ගමන. තවත් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සංවිධාන කිහිපයක්ද අද මැයි දින පෙළපාලි සහ රැලි පැවැත්වුවා. පිටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධානය කළ මැයි දින පෙළපාලිය කොටහේන රත්නම්පිටියෙන් ආරම්භව පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නවතුම්පොළ භූමියේදී රැළිය පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ මැයි දින රැළිය පැවැත්වුණේ කොළඹ හයිට් පිටියේදී. අනතුරුව වැඩ කරන ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පෙළපාලියක්ද සංවිධානය කර තිබුණා. මේ අතර කඳුකරේ වතුකම්කරු ජනතාවගේ සහභාගීත්වයෙන් පැවති දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මැයි දින පෙළපාලිය සහ රැළිය තලවකැලේ නගරයේදී සංවිධානය කර තිබුණා. ලංකා කම්කරු කොංග්‍රසයේ මෙවර මැයි දින පෙළපාලිය සහ රැළිය සංවිධානය කර තිබුණේ නුවරඑළිය නගරයේදී. නවීන ජාතික සන්ධානයේ මැයි දින රැළිය යාපනයේ ඉනිවිල් ප්‍රදේශයෙන් ආරම්භ වී චුනාකම් මරදනාමනම්හි රාමනාදන් පිටිය දක්වා පැමිණ එහිදී ඔවුන්ගේ රැළිය සංවිධානය කර තිබුණා.
දෙවයින පුරා සිටින මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවති මේ දින පෙළපාලිය ගාල්ල සමුද්‍ර මාවතින් ආරම්භ වී ඔවුන්ගේ රැළිය පැවැත්වුණේ ගාල්ල නගර ශාලාවේදී. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 23 වෙනි ගුණානුස්මරණය අද පැවැත්වුණා. ඒ කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අසල පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී. මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වීම විශේෂත්වයක්. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වන රණසිංහ ප්‍රේමදාස මහතා 1993 වසරේ මැයි මාස පළමු වනදා LTTE බෝම්බ පිපිරුමකින් මියගේ පක්ෂ මැයි රැළියේ ගමන් ගනිමින් සිටින අතරතුරයි. ඒ මහතාගේ 23 වන ගුණ සමරු උළෙල අද පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විධායක ජනාධිපතිවරයා හැටියට රණසිංහ ප්‍රේමදාස දිවංගත මගේ පියාණන් බාරගත්තේ දෙපැත්ත පත්තු වෙන විලක්කුවක්. මේ තත්වය තුළ රාජ්‍ය පාලනය, ආර්ථික කළමනාකරණය, ජනතාවට සහන ලබා දීමේ කර්තව්‍යයන් එතුමා ඊ타මත්ම ශක්ති සම්පන්නව ක්‍රියාත්මක කරා. හැම විටම එතුමා කළ සංවර්ධන ක්‍රියාදාමයන් අපහාසයට උපහාසයට විරුද්ධවාදීන් ලක් කරා. මේ රටේ පොදු ජනතාවගේ ජනබලයෙන් ජනසවියෙන් ඒ සෑම අභියෝගයක්ම අභිබවා ඉදිරියට යන්නට එතුමාට ඒ හැකියාව ලැබුණා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා විරුද්ධව කොච්චර චෝදනා තිබුණද? එදා එතුමට චෝදනා තිබුණා මිනිමරුවා කිව්වා. ඒවා එන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ළඟට නම් නෙමෙයි. මිනිමරුවේ හොයාගෙන යනවාද? ඔය සිදු වෙනකොට තමයි දෛවය කියන එක මතක් වෙන්නේ. පරාවලලු කියන එක මතක් වෙන්නේ. ඒත් මේක ඇත්ත. මෙයාට සම්පූර්ණයෙන් කොග් වෙලා තිබුණා. ඒ නිසා අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති එකට එකතු වෙලා මේ රටේ ප්‍රජා ජනසම්මතවාදයයි මේ රටේ ජාතික සමගිය ඇති කරන්න ක්‍රියා කරා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පොඩි මිනිසුන් අතරින් බිහි වෙච්ච සැබෑ පොඩි මිනිසා නියෝජනය කළ නායකයෙක්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මම විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරයෙක් විදියට එදා ඉතාම සමීපව ඇසුරු කෙරුවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මම දැකපු විශේෂිත ලක්ෂණයක් තමයි බොහෝ දේශපාලකයන් තුල නොතිබූ විරුද්ධ පාර්ශවයේ අය සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම. වැරද්දක් කළා නම් ප්‍රේමදාස ජනාධිපතිතුමා කවදාවත් තමන්ගේ හිතවතුන්, තමන්ගේ පාක්ෂිකයින්, තමන්ගේ දේශපාලන ගෝලබාලයින් කියලා ආරක්ෂා කරුවේ නැහැ. වැරද්දට දඬුවම් දුන්නා. යලිත් ප්‍රවෘත්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රැළියට සහභාගී වීම සඳහා පාක්ෂිකයින් රැගෙන එමින් තිබූ දුම්රියකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ගල් ප්‍රහාර එල්ල වී ඇත්තේ කදුරුවෙල දුම්රිය ස්ථානයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දින රැළියට සහභාගී වීම සඳහා පොළොන්නරුවේ පාක්ෂිකයින් රැගත් දුම්රිය දෙකක් ලක්ෂ උයන දුම්රිය ස්ථානයෙන් සහ වැලිකන්ද දුම්රිය ස්ථානයෙන් පිටත්ව තිබුණේ ඊයේ රාත්‍රියේදී. එලෙස වැලිකන්ද දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ දුම්රිය කදුරුවෙල දුම්රිය ස්ථානයේදී මගින් නම්වා ගන්න අවස්ථාවේ මේ ගල් ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. එම ස්ථානයේ මාධ්‍යාවරණ කටයුතු කරමින් සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්ද එල්ල වූ ගල් ප්‍රහාර වලින් තුවාල ලබා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවන්න වී නැහැ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දින පෙළපාලිය ගාල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ගන්නා අතරතුර උණුසුම්කාරී තත්වයක් ඇති වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව නියෝජනය කරන පිරිසක් සහ බලපිටිය ආසනයේ නියෝජනය කරන පාක්ෂිකයින් පිරිසක් අතර. අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු පෙළපාලියට එක්වීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගත් බවයි. මෙහිදී අදාළ පුද්ගලයාගේ හිසට තුවාල සිදුව තිබෙනවා. ඒ තොරතුරත් සමගින් අද දෙරණ රාත්‍රියට අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමවනවා. සුබ රාත්‍රියක්.